සුබ දවසක් කියලා පිළිගන්නවා ඉලෙක්ට්‍රොනික ගැලරියට මගේ යාළුවෝ සියලුම දෙනාම. ඉතින් කන පැලෙන්න බේස් අහන්න. හොඳ බේස් අවුට්පුට් එකක් ගන්න මෙන්න මේ විදිහට ප්ලේට් ඇම්ප් එකක් හයි කරන විදිය ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා. ඉතින් පර්සනලි මට මෙසේජ් දාන්න බැරි හින්දා ඔන්න මං මගේ වාහනේට හයි කරලා තියෙන එකේම ගලවලා වීඩියෝ එකක් කරන්න මට හිතුණා. ඉතින් මෙන්න මේ ප්ලේට් ඇම්ප් එක ගත්තොත් එම වොට් 400ක ප්ලේට් ඇම්ප් එකක් තමයි මේක. මේකේ ෆීචර්ස් ටික මම කියලා දෙන්නම් ඔයාලට මුලින් ඉඳන්ම. ඒ කියන්නේ හොඳට බේස් වෙන්න හයි කරන විදිය මම A to Z මේකේ කියලා දෙනවා. මුලින්ම මම මේ තියෙන ජැක් ටික ගලව ගන්නවා. මම ඉස්සරහට විස්තර කරලා දෙන්නම් මොනවද ඒ කනෙක්ෂන් ගලවපු ජැක් ටික කියලා. ඊට අමතරව මෙතන හයි කරලා තියෙන මේ වයර් ටිකත් මම මේ විදිහට ගලව ගන්නවා. හොඳයි එහෙනම් ප්ලේට් ඇම්ප් එක ගලවලා ගත්තන් පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ලොකු හීට් සිංක් එකක් දීලා තියෙනවා. මොකද මේ ඇම්ප් එක ගොඩක් බේස් පවර් එකට තමයි හදලා තියෙන්නේ. ඒ හින්දා ඇම්ප් එක රත් වෙනවා. ඒ රත් වීම අඩු කරගන්න තමයි මේ විදිහට ලොකු හීට් සිංක් එකක් දාලා තියෙන්නේ. එතකොට මෙතන වොලියුම් කන්ට්‍රෝල් දෙකක් තියෙනවා. ඒක මම විස්තර කරලා දෙන්නම් මොනවද කියලා ඉස්සරහට. ඊට අමතරව මේ ප්ලේට් ඇම්ප් එකේ ආරක්ෂාවට දීලා තියෙනවා පියුස් එකක්. මොකක් හරි ෂෝට් සර්කිට් වුණොත් එම් මෙන්න මේ පියුස් එක පිච්චිලා ඇම්ප් එක ආරක්ෂා වීමට තමයි මේක දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ වගේ පින් තුනක් දීලා තියෙනවා වයර් කනෙක්ෂන් සම්බන්ධ කිරීම සඳහා. ඒව මොනවද කියලා මම කියලා දෙන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ගහලා තියෙනවා 12 වෝල්ට්. මේක වැඩ කරන්නේ වෝල්ට් 12න්. ඊට අමතරව මෙතන තියෙනවා REM කියලා. ඊට අමතරව මෙතන තියෙනවා GND කියලා. අන්න ඒ වගේ වයර් කනෙක්ෂන් තුනක් තියෙන මම ඒක කියලා දෙන්නම් කොහොමද සම්බන්ධ කිරීම කරන්න කියලා. මෙන්න මේ 12 වෝල්ට් කියන එකට අපිට දෙන්න ඕනේ බැටරියේ ධන වයර් එකට. ඊට අමතරව මේ GND කියන එකට දෙන්න ඕනේ බැටරියේ ඍණ වයර් එකට. මෙන්න මේ REM කියලා තියෙන එක තමයි රිමෝට් කී එකට දෙන්නේ. ඒ කියන්නේ කාර් එකක් වගේ වාහනයක් එහෙම නැත්නම් 3 wheel එකකට උනත් හයි කරන්න පුළුවන්. මේක යතුර ඔන් කරද්දි තමයි මේ ප්ලේට් ඇම්ප් එකට කනෙක්ෂන් එක එන්නේ. ඒ කියන්නේ ප්ලේට් ඇම්ප් එක ඔන් වෙන්නේ යතුර ඔන් කරනකොට විතරයි. අන්න ඒ දෙන වයර් එක තමයි මෙන්න මෙතෙන්ට ලබා දීම කරන්නේ. එතකොට මේක දුන්නේ නැත්තම් එහෙම වැඩ කරන්නේ මේ ප්ලේට් ඇම්ප් එක. ඔයා මේ ප්ලේට් ඇම්ප් එක අරන් ගෙදර අහන්න හිතාගෙන හදනවා නම් ඒකත් කරන හැටි මං කියලා දෙන්නම් වීඩියෝ එකේ අවසාන වෙන තෙක් බලන්න. ඊට අමතරව මෙතන තියෙනවා ඔඩියෝ ඉන්පුට් ජැක් දෙක. මෙන්න මේ දෙකෙන් තමයි ඔඩියෝ එකේ ඉන්පුට් කරන්නේ මෙන්න මේ ප්ලේට් ඇම්ප් එකට. මේක ඔඩියෝ එකේ ඉන්පුට් කරන්න පුළුවන් කාර් කැසට් එකකින් එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකෙන් උනත් ඉන්පුට් කිරීම කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ජැක් එකක් තමයි මේකට එන්නේ. මේ ජැක් එක අපි මේ විදිහට සම්බන්ධ කිරීම කරගන්න ඕනි. මේ ජැක් එකේ අනිත් කෙරවල කාර් කැසට් එකට එහෙම නැත්නම් ඔයාගේ මොබයිල් ෆෝන් එකට උනත් සම්බන්ධ කරලා මේක අහන්න පුළුවන්. හොඳයි එහෙනම් තවත් විස්තර කරනවා නම් මෙන්න මේක තමයි ඇම්ප් එකේ වොලියුම් කන්ට්‍රෝල් එක. මේකේ කරකවද්දී තමයි වොලියුම් එක අඩු වැඩි වීමක් වෙන්නේ. එතකොට ඔයාලට මේ විදිහට මේ පැත්තට වොලියුම් වැඩි කරගන්න පුළුවන්, අනිත් පැත්තට වොලියුම් අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා මෙන්න මේ වගේ ස්විච් එකක්. මේක මේ තියෙන පැත්තට දාලා තිබ්බොත් එහෙම ටියුටර් සවුන්ඩ් එකයි බේස් සවුන්ඩ් එකයි දෙකම හොඳ ක්වොලිටි සවුන්ඩ් එකක් එනවා. ඊට අමතරව මේ ස්විච් එක අනිත් පැත්තට දාන්න පුළුවන් මෙන්න මේ LPF කියන පැත්තට. අන්න ඒ පැත්තට දැම්මන් පස්සේ මේ ප්ලේට් ඇම්ප් එකෙන් අවුට් කරන්නේ බේස් එක විතරයි. එතකොට ඔයාලට හොඳ ක්වොලිටි බේස් එකක් විතරක් ගන්න නම් ඒ පැත්තට දාගන්න පුළුවන්. ටියුටර් සවුන්ඩ් එකත් එක්ක ගන්නවා නම් අනිත් පැත්තට දාගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ වොලියුම් කන්ට්‍රෝල් එකෙන් පුළුවන් ඔයාලට බේස් එක අඩු වැඩි කරගන්න. එතකොට බේස් එක අඩු වැඩි කරගන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ වොට් 400ක ප්ලේට් ඇම්ප් එකක් තමයි මං ගාව තියෙන්නේ. මේවා එක එක වොට් ප්‍රමාණ වලින් යුතු ප්ලේට් ඇම්ප් එනවා. ඔයාලට එක එක ප්‍රයිස් වලින් ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි මේ ප්ලේට් ඇම්ප් එක අනිත් පැත්ත හරවලා බලාගත්තාන් පස්සේ බැලුවන් පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. මේකේ දීලා තියෙනවා මෙන්න මේ වගේ වයර් එකක්. මේක තමයි ස්පීකර් අවුට් එක. එතකොට මේක මේ ප්ලේට් ඇම්ප් එකට පාස්සලාම තමයි අවිල්ලා තියෙන්නේ. මම මේක මේ විදිහට වයර් එකක් අරන් යනවා සබ් වූෆර් එකට. මොකද මගේ සබ් වූෆර් එක මම හයි කරලා තියෙන ඩිකියේ මේක මෙතන තියලා තියෙන වොලියුම් අඩු වැඩි කරගන්න ලේසි වෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක සබ් වූෆර් එකටම
සම්බන්ධ කිරීම කරන්න. ඉතින් වීඩියෝ එක අවසානයත් එක්කම බලන්න මං හදපු සබ් වූෆර් එකට තමයි මේක දීලා තියෙන්නේ. ඒක හදන හැටිත් මං A to Z ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් මේකට අපි දැන් කනෙක්ෂන් දීලා බලමු කොහොමද ප්ලේට් ටැම්ප් එකේ සවුන්ඩ් එක කියලා. ඉතින් අපි මේක හයි කරගන්නකොට මම මෙතෙන්ට වයර් තුනක් කරලා අරන් තියෙනවා. මම කලින් කිව්වා එක වයරයක් එන්න ඕනේ වෝල්ට් 12 බැටරියේ ධන වයර් එක, අනිත් එක තමයි ඍණ වයර් එකක් යතුරේ අවුට්පුට් එක විදියට එන්න ඕනේ. ඒ කියන්නේ යතුර ඔන් කරාම විතරයි ඒ වයර් එකට සප්ලයි එන්නේ. එතකොට මේක කාර් එක වගේ නම් ගන්න ගොඩක්ම ලේසි. කාර් කැසට් එකට එනවා මෙන්න මේ වයර් තුන ඒ විදියට. මම ඒ අවුට්පුට් එකෙන් තමයි අරන් තියෙන්නේ. එතකොට අපි බලමු මේක සම්බන්ධ කිරීම කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මම කරන්නේ මෙන්න මේ විදිහට 12 වෝල්ට් ධන සප්ලයි එක. ඒ කියන්නේ බැටරියෙන් කෙලින්ම එන සප්ලයි එක මේ විදිහට සම්බන්ධ කරනවා කෙරවලෙම 12 වෝල්ට් කියන තැනට. ඊට පස්සේ බැටරියෙන් එන ඍණ වයර් එක මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා GND කියන තැනට. මේ තියෙන GND කියන තැනට මම මේ විදිහට සම්බන්ධ කිරීම කරනවා. හරිම ලේසි බලා ගන්න වරදින්නේ නැහැ. මෙන්න මේ විදිහට කනෙක්ෂන් හරියට සම්බන්ධ වෙලාද කියලා බලන්න පොඩ්ඩක් වයර් එක ඇදලා. ඊට අමතරව මේක මෙන්න මේ වයර් එක තමයි රිමෝට් එකේ ඉඳන් එන වයර් එක. ඒ කියන්නේ යතුර ඔන් කරාම කනෙක්ෂන් එන්නේ මෙන්න මේ වයර් එකට. ඉතින් ගෙදර සවුන්ඩ් අහන්න බලාපොරොත්තු කෙනෙක් ඉන්නවා නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ 12 වෝල්ට් ධන සප්ලයි එකෙන්ම වයර් එකක් කරා මෙන්න මේකට සම්බන්ධ කිරීම කරන්න. එතකොට යතුරක් ඕන වෙන්නේ නැහැ. මේ ප්ලේට් ටැම්ප් එක ඔන් වෙනවා. ඒ විදිහට තමයි ගෙදර අහන කෙනෙකුට මෙන්න මේ ප්ලේට් ටැම්ප් එක හයි කරගන්න වෙන්නේ. 3 wheel එකට හයි කරත් මෙන්න මේ විදිහට තමයි මේක හයි කරගන්න ඕනේ. ඊට අමතරව මේක තමයි ඔඩියෝ ඉන්පුට් එක. මම රතු පාට ජැක් එක රතු පාටයකට ගහනවා. මෙන්න මේ විදිහට සම්බන්ධ කිරීම කරගත්තාන් පස්සේ මේකේ අනිත් පැත්ත සම්බන්ධ කරන්න තියෙන්නේ කාර් කැසට් එකේ මේ විදිහටම ජැක් දෙකක් තියෙනවා ඒකට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ෆෝන් එකට කනෙක්ට් කරන ජැක් එකක් කරන් මෙන්න මේ විදිහට සම්බන්ධ කිරීම කරන්න. ඉතින් කනෙක්ෂන් හරියට සම්බන්ධ වෙවි කරලා තියෙනවද කියලා පොඩ්ඩක් ඇදලා බලන්න. ඉතින් අපි දැන් ඔන් කරලා බලමු මේක අපි කරපු වැඩේ සාර්ථකද කියලා. හොඳයි, එහෙනම් දැන් අපි යතුර ඔන් කරන් පස්සේ මෙන්න බලන්න ඉන්ඩිකේටර් ලයිට් එක පත් වුණා. රතු පාට LED ලයිට් එක පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි කනෙක්ෂන් දීලා බලමු සම්පූර්ණම වැඩේ සාර්ථකද කියලා. මෙන්න මේකේ වොලියුම් අඩු වැඩි කරගන්න පුළුවන් ඔයාලට. මම මේ ජැක් දෙකත් මේ විදිහට සම්බන්ධ කිරීම කරනවා. මම කාර් කැසට් එකෙන් තමයි මේකට අද ඔඩියෝ ඉන්පුට් එක දෙන්නේ. ඉතින් දීලා බලමු කොහොමද වැඩේ සාර්ථකද කියලා. හොඳයි, එහෙනම් අපි බලමු දැන් Bluetooth කනෙක්ට් කරලා අපි කරපු වැඩේ සාර්ථකද කියලා. ඉතින් මේකෙන් හොඳ පපුවට පතින බේස් සවුන්ඩ් එකක් කරනවා මේ ප්ලේට් ටැම්ප් එකෙන්. ඔයාට ඒ විදිහම සබ් වූෆරයක් හදාගන්න පුළුවන්. හොඳට පපුවට පතින බේස් තියෙන මම ඒකත් හදලා තියෙන මම ඔයාලට මේ වීඩියෝ එක අවසානයේ පෙන්නන්නම්. ඒ වගේ සබ් වූෆරයක් හදන හැටි වීඩියෝ එකක් ඕන නම් ඔයාලට පුළුවන් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ වීඩියෝ එකත් ගේන්නම් ඉක්මනටම. ඉතින් බලමු මේ විදිහට අපි මියුසික් ට්‍රැක් එකකුත් ප්ලේ කරලා බලමු. ඉතින් ට්‍රැක් එක ප්ලේ කරන් පස්සේ මොන මියුසික් එක ප්ලේ වෙනවා. ඔයාලට පේනවා ඇති සුපිරි බේස් පාරක් වදිනවා මෙන්න මේකේ. ඉතින් බලන්න මේකේ කොච්චර හුලම් ප්‍රමාණයක් එළියට පිට වෙනවද කියන්නේ හොඳ බේස් එකක් ඔයාලට අහන්න පුළුවන්. හොඳ ක්වොලිටි බේස් එකක් අහන්න පුළුවන්. හැම්ප්‍රි එක ගාලා අහන්න මේකේ බේස් එක කොහොමද කියලා. ඊට අමතරව ඔයාලට මෙන්න මේ විදිහට සුපිරි සබ් වූෆර් එකක්, හොඳ බේස් තියෙන සබ් වූෆර් එකක් හදන විදිය මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් subscribe කරලා එකතු වෙන්න ඉලෙක්ට්‍රොනික ගැලරි YouTube channel එකත් එක්ක. එතකොට ඔයාලට මේ වගේ මම කරන සුපිරි වැඩ ගැන වීඩියෝ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සබ් එකක් හදා ගන්නවා කියන්නේ හොඳ ක්වොලිටියෙන් ගමනක් අවසාන වෙනකල් එපා වෙන්නේ නැතුව සින්දුවක් අහගෙන යන්න පුළුවන්.